පාර්ට්නර් කෙනෙක් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්ම රට ඉන්න ඕනේ නෑ අර අයියාගේ අක්කාගේ රට හිටියා නම් ඒක හොඳටම ඇති නංගිලා ඔක්කොම වඩා ඒක සුවඳයිද කොහෙද අපේ අක්කා බඩු එකක් කියලා රට ඉන්නම් බෑග්ග්‍රවුන්ඩ් එක ගණන් ගන්න එපා මේ දවස්වල ගෙදරස් කරන ගමන් ඉන්නේ hello welcome back to my YouTube channel ගොඩ කාලයකට පස්සේ හැම පාරම මම කියනවා වීඩියෝ එකක් කරලා පස්සේ ඉක්මනට ආවා වීඩියෝ එකක් ගෙන්නන්න කියලා දෙයියනේ ළමයි එක්ක වෙලාව නැහැ නැත්තම් අමතක වෙනවා ඒ වුණාට මට මේකට වීඩියෝ එකක් කරන්න ඕනි කියලා හිතුණා අපේ අක්කා බඩු එකක් කියලා රට ඉඳන් දැන් මම බෝඩින් ඉඳන් ආවා ගෙදර මේ ඒක බලන්න ඕනේ සම කියන්නේ දවස් 3-4ක් බොහෝ ඉවසිල්ලෙන් මම බලාගෙන හිටියා ගෙදර එනකම් මොනවද වෙලා තියෙන්නේ කියලා බලන්න ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕන නිසාම මගේ ෆස්ට් රියැක්ෂන් එක කොහොමද කියලා බලන්න ඕන නිසාම ගෙදර ඇවිල්ලා දැන් දවස් 2ක් විතර බොහොම අමාරුවෙන් හෝල්ඩ් කරගෙන තියාගෙන හිටියා වීඩියෝ එකත් එක්ක අන්බොක්සින් කරනවා කියලා අපි බලමු අක්කා මොනවද ඒ වෙලාවේදී ඉන්නේ කියලා හැබැයි චොක්ලට් ටික ඒව මේවා නම් මේ ඒවා අම්මා අයින් කරලා තිබ්බා මං කිව්වා ඒ ටික අයින් කරලා මේවට ඒ බොල් ටික හැමම තියන්න කියලා මට බලන්න සෝ යා අද බලමු අපේ අක්කා මට මොනවද වෙන්නේ කියලා බෑග්ග්‍රවුන්ඩ් එක ගණන් ගන්න එපා මේ දවස්වල ගෙදරස් කරන ගමන් ඉන්නේ ඒ අස්සේ මට මේක කරන්න ඕනේ ඒක නිසා වීඩියෝ එක කරනවා අපි බලමු මේ අක්කා ගෙනල්ලා තියෙන බොක්ස් එක මේ ඉනු ඉස්සර උසන් ඇවිල්ලා පේනන්න ඒක උස්ස ගන්න බෑ මට අම්මලා අන්බොක්ස් කරලා මේ ඒ උනාට බලමු මේකත් ඔක්කොම වගේ දෙන්න මට මහන්න අහෙන් අඬනවා තමයි මේ අක්කා සමහරලාට කොහරි අද්දී ඉතින් එක ෆොටෝස් වල ඕනේ දේවල් තියලා ආපුවා. ඉතින් මම ඔව් කියනනේ ඇයි එපා කියන්නේ. ඒක නිසා අක්කා මේ එවනකම් මම දන්නේ නැහැ අක්කා බඩු වෙට්ටක් එවනයි කියලා. ඒවල තිබ්බා. අපි දැන් බලමු මොනවද තියෙන්නේ කියලා. බෑග්ග්‍රවුන්ඩ් එක ගණන් ගන්නපුවා බෑග්ග්‍රවුන්ඩ් එක කතයි. ගෙදරස් කරන ගමන් ඉන්නේ. ඒ වුණාට ඒ අතරතුර මේ මම පිස්සෙක් වගේ ඉන්නේ මේ ඒ අතරතුර මේක පෙන්නන්න එපායි. ඒ වගේම මේ පාර සද්දයි ඒකත් ගණන් ගන්න එපා. අපි බලමු අපේ සිස්ටර් මොනවද ඒවල තියෙන්නේ කියලා. කොතනින්ද පටන් ගන්න? මෙන්න මේක. මේ කියුට් බෑග් එකක් කියලා තිබ්බා. ඊට පස්සේ මේ අම්මත් අහලා තිබ්බා මේ චූටි බෑග් එකක් කරලා තියෙන කාටද කියලා. ඊට පස්සේ අක්කා මේ මට කිව්වා මේ මම දැක්කා ඒක ලස්සන නිසා ගත්ත කැමති කෙනෙක් ගන්න කියලා. දන්නේ නැහැ මේක මම යූස් කරයිද අම්මට දෙයිද කියලා. හැබැයි ඒක ලස්සනයි. මේකත් ස්කින් කෙයා. මට මතක විදිහට මේක නයිට් සීරම් එකක් මොකක් හරි නයිට් ස්කින් කෙයා සීරම් එකක්. කියුට් වෝට් බොටල්ස් දෙකක් කියලා තියෙනවා. වැඩ පිටාවේ සද්ද ගණන් ගන්න එපා. අපේ අක්කා ඔක්කොගෙම මේ දෙක ගානේ වල මටයි අක්කටයි කියන්නේ. මටයි අක්කටයි කියන්නේ අපේ අයියගේ වයිෆ්. මගේ නෑනේ කියන්නේ. අක්කා අපි දෙන්නටම ඔක්කොම ගාන අර මේ දෙන්නට කිසිම අඩුවක් පාඩුවක් නැති වෙන්න දෙන්නට මේවා අනිත් එක ෆිෂ් ඔයිල් එකක් මම හොය හිටියේ හොඳ එකක් ඊට පස්සේ මේ අක්කාලා මේකේ තව ලොකු එකකුත් තිබ්බා ඒක මම හැමෝම තාත්තට දීලා පොඩි එක මං ගත්තා වටිනවා සෑහෙන්න මේක තමයි ගොඩක් වටින්නේ මේක වික්ටෝරියා සීක්‍රට් මේකේ මේ බොඩි ලෝෂන් එකයි පර්ෆියුම් එකයි දෙකම තියෙනවා වික්ටෝරියා සීක්‍රට් යූස් කරන කට්ටිය දන්නවා මේක කොච්චර සුවඳයිද කියලා බොඩි ලෝෂන් එක බෙස්ට් ඒ වුණාට මම තාම මේක ස්මෙල් එක කොහොමද කියලා බැලුවේ නෑ අපි එකක් බලමු අතරික මගේ මේකප් බඩ ඉවරයි මේකප් බඩ එවන්නේ කියලා ඊට පස්සේ මේ පවුඩර් ක්‍රීම් දෙකක් කියලා තිබ්බා and අපි සුදු මැනගෙන චූටි gift හදලා කියලා තිබ්බා and මේ වගේ cute necklace එකකුත් තියෙනවා මේක නිකන් lip balm gel එකක් වගේ එකක් powders දෙකක් තියෙනවා and මේ එයාට කොහෙන්ද දැන් bangles දෙකක් හම්බෙලා එකක් තියුණා මේක සබන් හරිද මේක සබන් එක මොර සුවඳයි ඒකෙන් දෙකක් එවලා මට බෝඩි මට තරහ යන පුළුවන් ෂේප් එකක් ඔයගොල්ලෝ සමහර විට මේක මේ hand lotion එක TikTok එකේ මම දැකලා ඒකෙන් සැක්සි කට්ටිය මේක මේ මොයිස්චරයිසින් ලෝෂන් එක hand lotion එක තව දෙක තියෙනවා වික්ටෝරියා සීක්‍රට් එකේ මේ ඔක්කොම try කරලා බලන්න ඕනේ and තව එකක් මට මතකයි තව එකක් තිබ්බා කිව්වා yes pizza
ඊළඟට වටිනම දේ දෙයනේ ෂීට් මාස්ක් ගන්න ළමයි දන්නවා ෂීට් මාස්ක් කොච්චර වටිනවද කියලා. තව තිබ්බා. තවයි. ඊට පස්සේ මේක ලිප් මාස්ක් එක. ලිප් මාස්ක් එකම මේ තව තියෙනවා මේක හෑන්ඩ් මාස්ක් එකක්. අතර දාන අර ෆේස් මාස්ක් එක වගේ අතර දාන මාස්කුත් තියෙනවා මේ. මේක මල්ටි විටමින් එකක්. මම මොකක් හරි කොලජන් එකක් යූස් කරනවා ගියේ හිතේ ඉතින් මේ අක පොඩ්ඩක් බැන්නා. එපා මොකක් හරි සයිඩ් ඉෆෙක්ට් එකක් හරි ආවොත් කියලා මේ හොඳ බලලා විටමින් එකක් එවන්නම් කිව්වා යූස් කරලා බලන්න කියලා එයා පහුව වෙනකොට ගිහින්. ඒක නිසා මේක එවලා මේකෙන් තව බොටල් එකක් තිබ්බා. ඒක මම තාත්තට දුන්නා. තාත්තා අම්මට යූස් කරන්න කියලා මම දැන් මේක ගන්නවා. මේකත් කොලජන් ජෙලි එකක්. රාද යූස් කරන එකක්. මේක තියෙන්නේ ඇඳුම් එයාව සමහර අය වගේ ඇඳලා ෆොටෝස් එහෙම දානකොටයි එයා හිමිහි යනකොටයි දැකලා ලස්සන ගියාපුවා මම ඉතින් එවන්නේ කියනවානේ ඒක ඇඳුම් ටිකක් තමයි තියෙන්නේ මෙතන ගොඩක් නෙමෙයි ඇඳුම් හතර පහක් තියෙන්නේ මම එවන්නේ කියලා ඒවල එවුවා මේ මම ආසම මෙන්න මේ ෂෝට් එකට මේක මේ අක්කවල දුබලවස මම මාර ආසුලා මේකට මං හිතුවේ නෑ එයා මේක එවයි කියලා and තව වල තිබ්බ ටී-ෂර්ට්ස් වගේ මේ තාත්තටයි අයියටයි කියලා වල තිබ්බ. හැබැයි ඒකෙන් එකක් මං ඒක දැක්කට පස්සේ මම මට ඕනේ කියලා. ඉතින් අක්කා කෙනෙක් රටේ ඉන්න එක වටිනවා. නංගිලා දන්නවා. අයියලා අක්කලා රටේ ඉන්නකොට දන්නවා. ඔය පාර්ට්නර් කෙනෙක් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්ම රටේ ඉන්න ඕනේ නෑ අනේ අයියා හරි අක්කා හරි රටේ හිටියා නම් ඒක හොඳටම ඇති. නංගිලා වශයෙන් මම කියන්නේ හොඳේ. පර්ෆියුම්ස් ටික නම් මම දෙන්නේ නෑ. අනිත් ඕන එක මේක Victoria's Secret Sugar High. Oh my god. සුවඳයි යන්නේ මේ perfume. දැන් හිතන්න දැන් මේ වගේ කොහොමද එකක් තෝරගන්න ඉස්සෙල්ලාම පාවිච්චි කරන්න එකක් තෝරගන්න බෑ. තේරෙන්නේ නැහැ එහෙම බෑ තෝරගන්න එක. ඒක මේක sugar high නේ මේක sugar high එකේ මේක sugar high නේ මේක sugar high එකේ මේ perfume එකයි body lotion එකයි and මේකේ නම candy baby nice name අපි දෙයනේ සුවඳයි යන්නේ මේවා That's so good. ඔක්කොම වඩා ඒක සුවඳයිද කොහෙද? So ඔය ටික තමයි මට ආපහු මම හිමීට පෙන්නන්නම් මේවා නම් මේ කොහොමද ෂීට් මාස්ක් නම් ඔයගොල්ලෝ දන්නවනේ. මේක අන්බොක්ස් කරලා බලමු නේද? අයිලා අන්බොක්ස් කරලා බලන්න කියලා ඉතින් මට අමුතු වුණා. වෙලාවට දැක්කේ. ඒකේ මේ වගේ මාස්ක් ගොඩක් තියෙනවා. පොඩි මාස්ක් ගොඩක් තියෙනවා. ගොඩක් කල් තියෙනවා මේක එක්ස්පයර් වෙන්නේ 2027. තව අවුරුදු දෙකක් තියෙනවා. යූස් කරන්න පුළුවන්. මේක 2030. මම යූස් කරන්න පුළුවන් නිසා. එච්චර තමයි. ආපහු ඉක්මනට vlog එකක් අරන් එන්නම්. ඉතින් හැමදාම ඔක කියනවනේ නේ. හැමදාම කියනවා ආපහු ඉක්මනට vlog එකක් අරන් එන්නම් කියලා. ඒ උනට අරන් එන්න උනට අරගෙන එන්නම් කොහොම හරි. Yes. Thank you for watching. ඉක්මනට ආපහු වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයගොල්ලෝ පරිස්සමට ඉන්න. අවුරුද්දට කලින් අපේ vlog එක අරන් හිතන් ඉන්න. බලමු. ඒක නිසා දැම්මම happy new year කියලා බෑ. Okay? Bye.